මුලින්ම ඔයාගේ Facebook එකට ගිහිල්ලා ඔයාගේ ප්‍රොෆයිල් එකට යන්න. ගියාට පස්සේ setting එකට ගිහිල්ලා pages වලට යන්න. pages වල තියලා යටම බලන්න create page කියලා තියෙනවා. create page එක ඔබලා ඊට පස්සේ ඔයාට නමක් දාගන්න පුළුවන්. මොනවද කැමති නමක් දාගෙන next කරන්න. next කරාට පස්සේ කැටගරි එක තෝරන්න තියෙනවා. ඔයා කැමති කැටගරි එකක් තෝරන්න. කැමති කැටගරි එකක් තෝරලා ඔක්කොම next. ආයෙ පැටි ගොඩක් වුණ දෙයක් තමයි කොහොමද මේ ප්‍රොෆයිල් එක page එකක් විදිහට කන්වර්ට් කරගන්න කියලා. මුලින්ම මේ ප්‍රොෆයිල් එකට යන්න. ගියාට පස්සේ අර චිත්‍රන ඔබලා බලන්න යට turn on professional mode එක තියෙනවා. ඊට පස්සේ turn on එක ඔබන්න යටම තියෙන්නේ. turn on එක ඔබලා ටිකක් වෙලා ඉන්න. හරි. දැන් ඔයාලට පේනවා ඇති මේ ටික next කරන්න. ආයෙත් public එක දීලා next කරන්න. ඊට පස්සේ confirm එක දෙන්න. දුන්නාට පස්සේ ඔයාලට පේනවා ඇති දැන් professional dashboard එකට ගියා. මෙතන අර feed එක ටික එක අයින් කරලා next කරන්න. next කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මේ page එක දිලා ඉවරයි. ඔයාගේ profile එක page එකට convert වුණා. මේ ඔක්කොම back කරලා දැන් ඔයාලට බලාගන්න මේ profile එක ගියාට බලා ගන්න පුළුවන් professional dashboard එක. මෙතනින් බලන්න monetization එකට යන්න. ගියාට පස්සේ content monetization එක interest කියලා දාලා තියාගන්න.